අයිබෝවන් කුක්මාඩ් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද හදන්න යන්නේ ingredients ටිකක් use කරලා හදන්න පුළුවන් රසම රස පරාට එකක්. එහෙනම් අපි යමු පරාට එක හදන්නේ කොහොමද කියලා බලන්න. ඉස්සෙල්ලාම බෝල් එකකට පාන් පිටි ග්‍රෑම් 300ක් මම දාගන්නවා. මම මේකටම පොල් තෙල් මේස හැදි දෙකකුත් දාගන්නවා. ඔයාලට පුළුවන් මේකට ඔලිව් ඔයිල්, පොල් තෙල් සහ එළවලු තෙල් වගේ ඕනම තෙල් වර්ගයක් භාවිත කරන්න. දැන් ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. දැන් මම මේක හොද්දට මික්ස් කරගන්නවා. මික්ස් කරගන්න අතරතුර ඔයාලට පුළුවන් අතේ ඇගිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයට රත් වුණු උණු වතුර කෝප්පයක් ලෑස්ති කරගන්න. දැන් මේක ටික ටික උණු වතුර දාලා ඩෝ එක හදාගමු. දැන් මේක හොඳින් මික්ස් කරගමු. මම දැන් මේ විදිහට ඩෝ එක ආවට පස්සේ මේක ටික වෙලාවක් තියා ගන්නවා. මේ තියෙන්නේ ටික වේලාවකින් පස්සේ මං හදාගත්ත ඩෝ එක. දැන් මම මේක මෝලියක් විදිහට හොඳින් රෝල් කරගන්නවා. අමතක කරන්න එපා ඔයාලා මෝලිය හදාගද්දින් ඔයාලගේ බෝඩ් එකේ පිටි ටිකක් දාන්න. මොකද ඔයාලගේ ඩෝ එක බෝඩ් එකේ ඇලෙන්න ගොඩක් ඉඩ තියෙනවා. මම දැන් මේ මෝලිය හදාගන්නයි යන්නේ. ඔයාලා මේ විදිහට හොඳින් රෝල් කරගන්න. මම දැන් මේ මෝලිය කුඩා කෑලි වලට කඩා ගන්නවා. ඔයාලත් මේ විදිහට බෝල හදාගන්න. දැන් මම මේ පුංචි කෑට කඩාගත් බෝල රෝලර් එකෙන් හොඳට තුනී කරගන්නවා.
දැන් මම තුනී කරගත් පරාටා එක හතරැස් හැඩයට කපා ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට ඔක්කොම බෝල ටික තුනී කරගන්න. මේ තියෙන්නේ මම තුනී කරගත් ඔක්කොම පරාට ටික. දැන් මම මේ පරාට ටික පුච්ච ගන්නයි ලෑස්ති වෙන්නේ. දැන් මම පෑන් එකක් ලෑස්ති කරගෙන ඒකට මේ පරාට එක දාගන්නවා. දැන් ඔයාලා මේක රන්වන් පාට වෙනකන් හොඳින් මේ විදිහට පුච්ච ගන්න. මේක දෙපැත්ත තදා පුච්ච ගන්න ඕනේ. මේ විදිහට පරාට එක පිච්චුනාට පස්සේ ඔයාලට පුළුවන් පරාට එක දැන් ලිපෙන් බා ගන්න. මේ තියෙන්නේ මම හදාපු රසම රස පරාට. ඉතින් එහෙනම් ඔයාලත් මේක try කරලා මට comment එකකුත් දාන්න. ඒ විතරක් නෙමේ ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මගේ අනිත් වීඩියෝ ටිකත් බලන්න කියලා මම ආදරෙන් ඉල්ලන සිටිනවා. ඉතින් එහෙනම් අදට මං ගිහලා එන්නම්.